ආර්ය ශ්‍රාංගික මාර්ගයට පැමිණිච්ච චතුරාර්ය සත්‍ය අවබෝධයට පත්වෙච්ච කෙනෙකුගේ හිත මොකක් වගේද? ගඟක් වගේ. ගඟක් වගේ හිතක් තියෙන කෙනෙකුට නම් ඒත් ප්‍රමාද වෙන්න හොඳ නැහැ. නමුත් තිබඳු කෙනෙකුට යම්කිසි ආරක්ෂාවක් තියෙනවා. දැන් එහෙම නැති එක්කෙනාට කිසි ආරක්ෂාවක් නැහැනේ. දැන් අපි ආරක්ෂාවක් කියලා දැන් බලන්න ආරක්ෂාවක් කියලා හිතාගෙන ඉන්න දේවල්ම නේ අපිට අන්තිමට ප්‍රශ්නිකට එන්නේ. දැන් ඔන්න මට ඊයේ අර කෙනෙක් මට කියනවා අනේ ස්වාමීනි මම අවුරුදු ගානක් තිස්සේ සිරි ගුණාලංකාර පහම් පිළිවෙත් ක්‍රමේ කරනවා. දැන් මට මේ ධර්මයට පැමුණාට පස්සේ මට දැන් තේරුණා ඒක මිත්‍යා දෘෂ්ටියක් කියලා. මම දැන් ඒක අතාරින්න ඕනේ අතාරින්න බයයි. දැන් බලන්න ආරක්ෂාවක් කියලා හිතාගෙන හිටපු දෙයම Tamanට බියක් ඇති කරනවා නම් මොකද්ද ඒකේ තියෙන ආරක්ෂාව? දැන් උන්න පහම් පත්තු කරනවා නවත්තන්න බයයි. ඒකේ තේරුම මොකද? ආරක්ෂාවක් කියලා හිතාගෙන හිටපු දෙයම Tamanට බියක් ඇති කරලා දෙනවා නම් මොකද්ද තියෙන ආරක්ෂාව? දැක්කද මිත්‍යා දෘෂ්ටිය ඇති? දැන් නැකත සුබ නැකත නැත්තම් පටන් ගන්න බයයි. ඒකේ තේරුම මොකද? Tamanගේ ඒ දෘෂ්ටියම Tamanට බය ඇති කර දෙනවානේ. තමන්ගේ ආකල්පෙම තමන්ට බය ඇති කරලා දෙනවානේ. එහෙමනම් මොකද්ද මේකේ තියෙන සත්‍යය? කොයිත් බලන්න මිත්‍යා දෘෂ්ටියක ස්වභාවය. මේ මිත්‍යා දෘෂ්ටියට වැටිච්ච නිසා මේ ධර්ම අවබෝධ කරගන්න තියෙන අවස්ථාවල් කී දෙනෙක් නම් නැති කරගන්නවද? කී දෙනෙක් නම් නැති කරගන්නවද? අන්තිමට මෙහෙම ඉඳලා මැරුණාට පස්සේ සමහරට අපි දන්නේ එක්ක තිරිසන් ලෝකයයි එක්ක පෙරේත ලෝකයයි. දැන් අපි ගත්තොත් පෙරේතෙක් වුණොත් අඩු ගානේ පින් අනුමෝදන් වෙන්නවත් පුළුවන්. නිරේගියෝ බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා. ජානුස්සෝනි බ්‍රාහ්මණය ඇහුවා බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීනි අපි මරණයටපත් වෙච්ච අයට පින් අනුමෝදන් කරනවා සියලු දෙනාම පින් ගන්නවද? නෑ කිව්වා. මැරිච්ච කෙනා නිරේ නම් එයා එහි ගිනි ගුලි කාලා ඉන්නේ මේ පින් ගන්න දෙන්නේ නෑ කිව්වා. මැරිච්ච කෙනා තිරිසන් ලෝකේ නම් තිරිසන් ලෝකේ තියෙන දේවල් කාලා බිලලා ඉන්නේ පින් ගන්න දෙන්නේ නැහැ කිව්වා. මැරිච්ච කෙනා මිනිස් ලෝකේ නම් මිනිස් ලෝකේ දේවල් කාලා බිලලා ඉන්නේ යා පින් ගන්න දෙන්නේ නැහැ කිව්වා. මැරිච්ච කෙනා දෙවියන් අතරට ගිහිල්ලා නම් එයා දිව්‍ය භෝජන කාලා බිලලා ඉන්නේ යාට මේ පින ගන්න එච්චර ඕන කමක් නැහැ කිව්වා. මැරිච්ච කෙනා පෙරේතෙක් වුණොත් විතරක් වෙනවයි කිව්වා. ඉතින් එහෙනම් ඔබ හිතනවාද මැරෙන සියලු දෙනා පෙරේතේ විතරක් වෙනවා කියලා? නෑ. ඉතින් එහෙම බලනකොට මේ ජීවිතවල අපි කියමු අනිත්‍යය ගැන අපි පැත්තකින් දාමු අපි ගැන හිතමු. අනිත්‍යයි අපි දන්නවා අපිට සියලු දෙනාම සුගතියේ කැඳවාගෙන යන්න බෑ. අපි ගැන හිතුවොත් එහෙම අපට ආරක්ෂාවක් තම තමන්ගේ ජීවිතවලට ආරක්ෂාවක් ඕනේ නැද්ද? තම තමන්ගේ ජීවිතවලට ආරක්ෂාවක් ඕනේ. තම තමන්ගේ ජීවිතවලට ආරක්ෂාව තහවුරු කරගන්නේ කොහොමද? තමන්ට තියෙන්න ඕනේ නොසෙල්වෙන විදිහට තිසරණේ පිහිටලා. ඒක තහවුරු කරගන්න බුද්ධ දේශනාවක් තියෙනවා. යේකේච බුද්ධං සරණං ගතාසි නතේ ගමිස්සanti අපායං. යම් කිසි කෙනෙක් මුළු හදවතින්ම බුදුරජාණන් වහන්සේ විතරක් සරණ ගියොත්, ශ්‍රී සද්ධර්මයේ විතරක් සරණ ගියොත්, ශ්‍රාවක සංඝ රත්නයේ විතරක් සරණ ගියොත්, නතේ ගමිස්සanti අපායං. අපායට යන්නේ නැහැ. පහය මානුසං දේහං මිනිස් දේ අත්හැරලා දේවකාය පරිපූර්ණේසන්ති දිව්‍ය ලෝකෙ උපදිනවා. දැන් එතකොට තේරෙනවද දිව්‍ය ලෝකෙ උපතක් කරා යනවා කියන එකත් ලේසි වැඩක් නෙමෙයි කියලා. ඒකත් ලේසි එකක් නෙමෙයි. ඒකත් දුෂ්කර එකක්. ආයේ මිනිස්සෙක් වෙනවා කියන එකත් ලේසි එකක් නෙමෙයි. මිනිස්සෙක් වුණත් බැරි වෙලාවක් දැන් අනාගතේ වෙන ආගමක ඉපදුනා නම් වෙන මිත්‍යා දෘෂ්ටියකට අපුණා නම් සිංහල වුණත් කේන්දර අදහන පවුලක ඉපදුනා නම් ඉවරයිනේ. ඊට පස්සේ ඒවනේ සරණ යන්න තියෙන ඊට දේවාල වලට ওই බාහිර පූජාවල් ඕවට යන්න තියෙන්නේ. අන්තිම වෙලුවන් පස්සේ මිත්‍යා දෘෂ්ටි දෙකම එකයිනේ. ඒක හැදෙවොත් එකයි මුස්ලිම් වුණත් එකයි. ඉතින් අන්තිමට බලනකොට මිත්‍යා දෘෂ්ටි එකයිනේ. දැන් ඔබට තේරෙනවද මෙහෙම එකක්? අඳුර නම් ඒක අඳුරමයි. අඳුරට එළිය කියන කතාවක් නෑ. අඳුර අඳුරමයි. එළිය එළියමයි. අඳුරයි එළිය එකට තියන්න පුළුවන්ද? බෑ. එළිය එන එකට අඳුර යනවා. අඳුර එනකට එළිය යනවා. ඒ වගේ කේන්දරත් බලාගෙන නැකතුත් හදාගෙන කිරිත් උතුරෝගෙන
තිසරණේ පිටගෙන දඹුලු දිහින් තලගොවිත් මරාගෙන එහෙම කරන්න බෑ. ඒ ක්‍රමේ බෑ. කරනවා නම් තියෙන තිසරණේ විතරමයි. මේක හොඳට තේරුම් ගන්න. මේ මට කේන්දරත් එක්ක පුද්ගලික අමනාපයක් නැහැ. මම මේ කියන්නේ ඒක නෙමෙයි. මොකද මට කෙනෙක් කේන්දර බැලුවා කියලා මට ඇති ලාභයක්වත් නැහැ පාඩුවකුත් නැහැ. මට ඒක අදාළත් නැහැ. මම කියන්නේ ඒක නෙමෙයි පැහැදිලිවම වෙන පාඩුවක් දකින්නවා මම. මොකද්ද? තිසරණේට එන්නේ නැහැ. තිසරණේට එන්න නම් තමන්ගේ ආරක්ෂකයා බවට පත් වෙන්න ඕනේ මොකද්ද? තිසරණය. තිසරණේ තමන්ගේ ආරක්ෂකයා බවට පත් වෙන්න ඕනේ. තමන්ට බියක්, තැති ගැනීමක්, ශෝකයක්, කනගාටුවක් ඇති වෙච්ච ඉරට සිහි වෙන්න ඕනේ මොකද්ද? තිසරණේ සිහි වෙන්න ඕනේ. අන්න එතන. දැන් අපි ගත්තොත් ලෙඩ වෙනවා කෙනෙක්. එයාට තිසරණේ සිහි වෙන්න ඕනේ. එයා රෝගිය උස්සන් වෙනවා. එතකොට එයාට ධර්මයේ සිහි වෙන්න ඕනේ. මේක තමයි ධර්මය. මේක තමයි ජීවිතය ගැන බුදුරජාණන් වහන්සේ වදාළා. අන්න එතකොට තමයි එයා ධර්මයේ කරා යන්නේ. කෙනෙක් මැරුණා. කට්ටිය අඬනවා. අන්නකට සිහි වෙන්න ඕනේ මොකද්ද? තිසරණේ මෙන්න ප්‍රියයන්ගෙන් වෙන්නේ මේ දුක මම දැන් විඳිනවා. මං කොච්චර කලක් මේක විඳින්නද? අන්න තමන් ගැන හිතන්න පුළුවන් අවස්ථාවක්. අන්න එයා එහෙම තමයි හිතන්න ඕනේ. ඔබ අහලා තියෙනවද අනේ මලගේ කවුරුවත් එහෙම අඬනවා. ප්‍රියයන්ගෙන් වෙන්නීම දුකයි කියලා බුදුරජාණන් වහන්සේ කිව්වා. දේශනා කළා. ඒක ඇත්තක්. ඒක ඇත්ත බව මට දැන් තේරෙනවා කියලා අඬන කවුරුත් අහලා තියෙනවද? එහෙම නෙමෙයි අඬන්නේ මලමිනිය බදාගෙන හොල්ලනවා. කියන්න ආයේ කවදද එන්නේ? මොකක්ද එතන තියෙන්නේ? තනි ක්‍රම යථාර්ථ අවබෝධින් තොර එක. බැරි වෙලාවත් මලමිනිය නැගිට්ටුත් හා කලබල වෙන්න එපා කියලා. වැඳ දුවයි නෑ මං විහිළුවට කිව්වේ කියලා. ඒ જાති එකක් මේ මිනිස්සුන්ගේ ඇඬිල්ල. ඒක ඇත්ත ඇඬිල්ලක් නෙවෙයි. ඉතින් නමුත් ජීවිතය ගැන බැලුවොත් එහෙම අවබෝධයකින් මේ ජීවිතය ගැන බැලුවොත් එහෙම අඬනවා නම් අඬන්න තියෙන ඒකට නෙමෙයි. අපි හිතේ ඇති වෙන අකුසල් ගැන. පංච නීවරණ යටපත් වෙන්නේ නැති එක ගැන අඬනවා නම් අඬන්න තියෙන්නේ. අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ප්‍රමාද වීම ගැන. අපිට අඬන්න තියෙන කාරණාවල් මේ. අපේ ජීවිත ගැටලුව දිහා බැලුවට පස්සේ අපිට කොච්චර පිළිසරණක් නැද්ද? ජීවිතය ගැන බැලුවොත් වෙන දෙයක් නෑ අපිට. ඉතින් ඒ නිසා අපි සියලු දෙනාම දැඩි ලෙස අදිෂ්ඨාන කරගනිමු මේ බුද්ධ ශාසනයේදීම මේ ජීවිතයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නවා. සාදු සාදු සාදු.